හයි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද අද වීඩියෝ එකේ තියෙන්නේ මම Alibaba එකෙන් ගෙනුව mini RC Defender එක. ඉතින් මේ Defender එක සියලුම කොටස් ඇත්ත Defender එක වගේම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ. ඉතින් මම මේ Defender එක Alibaba එකෙන් ඕඩර් කරේ $450කට free shipping එක. මම ඉතින් වීඩියෝ එකේ ඉස්සරහදී කියලා දෙන්නම් කොහොමද මේක free shipping එක $450කට ගන්න කියලා. ලංකාවේ මුදලින් මේක රුපියල් 5000 6000ක් විතර වටිනවා. ඉතින් මට $4.50 කියන්නේ සාමාන්‍ය 1500ක් වගේ මුදලක්. ඉතින් බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා. පාර්ට්ස් අනම්ම නම් ඉතින් වීඩියෝ කරන්න කලින් මතක් කරගන්න ඕනේ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක බලලා තියාගන්න. මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් අපි බොක්ස් එක අන්බොක්ස් කරගමු ඉස්සෙල්ලාම. ඉතින් ඔයාලට පේනවා බොක්ස් එක හොඳට පැකින් කරලා ඉවරලා දිනවා. කිසිම ඩැමේජ් එකක් නැහැ. ඉතින් අන්බොක්ස් කරගත්ත පස්සේ අපි ඩබල් බබල් පේපර්ස් වලින් ඔතලා තියෙනවා බලා ගන්න පුළුවන් RC කාර් එක. ඊට පස්සේ අපි මේක ගලව ගමු. මේ තියෙන්නේ ඉතින් අපේ මිනි RC පොඩ්ඩා නැත්තම් ඉතින් ඩිෆෙන්ඩර් එක. ඉතින් පට්ටම ලුක් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. බොක්ස් එක උනත් ක්වොලිටි බොක්ස් එකක් තියෙනවා. බලා ගන්න පුළුවන්. නීට් එකටම තියෙනවා. පොඩි රිමෝට් එකක් තියෙනවා. බලා ගන්න පුළුවන් channel 4ක වගේ. අපි බලමු අන්බොක්ස් කරලා කොහොමද කියලා. ඉතින් බොක්ස් එක පිටිපස්සක් ගහලා තියෙනවා. බොක්ස් එකේ දෙපැත්තෙත් ගහලා තියෙනවා ටිකක්. කියන්නේ මේ RC ගැන විස්තර පොඩ්ඩක්. ඉතින් පට්ටම ලුක් එකක් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක ගත්තේ white color එක. මේකේ තව green color ඉතින් කොළ පාට රුඩු පාටක් වෙන. අපි ඕපන් කරගෙන බලමු ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඕපන් කරගත්තට පස්සේ අපිට කෑලි දෙකක් එක්ක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කවර් එක නම් පට්ට හයියයි. ওই නිල් පාට box එක මාරම හයියක් තියෙන්නේ. නිකන් ඉටි කොළ වගේ නෙවෙයි, නිකන් අර ප්ලාස්ටික් සීන් එකක් තියෙනවා. ඉතින් අපිට කේබල් එකක් තියලා තියෙනවා. අපි ඉස්සරහ කතා කරමු මේ ගැන විස්තර. ඊට ඔය තියෙන අපේ Defender එක මාරම ලුක් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. සුපිරි RC කාර් එකතු කරන කට්ටියට අනිවාර්යෙන් කලෙක්ෂන් එකට දාගන්න මරු. ඉතින් මේ තියෙන අපේ control unit එක, mini remote එක බලා ගන්න පුළුවන් ඔයාලට. අපි මේකේ ඇන ටික අයින් කරගෙන බලමු. ඇන ටික අයින් කරගෙන අතර ගත්තට පස්සේ ඔන්න වගේ තමයි කාර් එක තියෙන්නේ. කාර් එක කිව්වොත් ඇත්තට Defender එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තම ඉතින් සාමාන්‍යයෙන් පොඩි පොඩි vlog කෑලි හදන්න මිනිහා ඔය වීඩියෝ YouTube වලට දාන්නේ මරු toys බාණ්ඩ. ඉතින් අපේ රිමෝට් එක ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ අයිටම් ටික තමයි. ඉතින් අපිට යූසර් මැනුවල් එකක් දීලා තියෙනවා මෙතන. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කාර් එකේ යූසර් මැනුවල් එකක් දීලා තියෙනවා මෙයාලා. මෙන්න මේ විදියට යූසර් මැනුවල් එකක් දීලා තියෙනවා. යූසර් මැනුවල් එකේ හැම විස්තරයක්ම තියෙනවා. රිමෝට් එක වැඩ කරන්නේ කොහොමද, ඔන්න ඔෆ් ස්විච් එක කොහොමද. මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට මේ charger එක ගන්න තැන type C cable එක ගන්න ඕන තැන. ඉතින් යූසර් මැනුවල් එකේ ගන්න ලොකු දෙයක් නැහැ. ඉතින් මම යූසර් මැනුවල් එකෙන් තියනවා. ඊට පස්සේ type C cable එක බලා ගන්න පුළුවන් ඔයාලට. මේක charge කරන්න බොඩ් ගන්නක් දීලා නැහැ. type C cable එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කාර් එකේ remote එක. සාමාන්‍ය remote එකයි කාර් එකේ අතර වෙනස බලන්න. remote එකයි කාර් එකයි දෙකම එක සමාන වගේනේ උස. ඊපස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ පෙට්ටිය box එකේ නම් පොඩි පොඩි item ටිකක් තියෙන්නේ. ගහලා box එකේ ලස්සනට තියෙන බලා ගන්න පුළුවන්. box එකේ ගන්න තරම් මොකුත් නැහැ. මේ පැත්තේ තියෙනවා packing කරලා තියෙන list එක. කාර් එක තියෙනවා. tele control එක තියෙනවා. charging cable එක තියෙනවා. ඊට පස්සේ මොන ඔය ටික තමයි තියෙන්නේ. මේකත් පැත්තකින් තියා ගන්නවා. කාර් එක ඔන් කරන්න තියෙන්නේ මෙතනින්. ඔයාලට පේනවාද මෙතන බටන් එකක් තියෙනවා. මේ බටන් එකෙන් කාර් එක ඔන් කරගන්න තියෙන්නේ. ඔන් කරලා පස්සේ ඔන්න ඔය විදිහට ලයිට් අපිට ඉන්ඩිකේට් කරන බලා ගන්න පුළුවන්. ලයිට් එක ඉන්ඩිකේට් වෙනවා. රිමෝට් එකේ අපිට channel බලා ගන්න පුළුවන්. ඉස්සරහට පස්සට හරවන්න දෙකක් තියෙනවා. channel 4ක් බලා ගන්න පුළුවන්. geo speed අපිට දීලා තියෙනවා. low mode එකයි medium එකයි high එකයි. මෙතනින් අපිට බලන්න පුළුවන් light control කරන්න පුළුවන් මෙතනින්. මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට හැම එකම ගන්න මම රිමෝට් එක ගැන කිව්වේ. මේකට අපිට බැටරි යූස් කරන්න පුළුවන් මේ
බැටරි පිටිපස්ස ගහලා තියෙන රිමෝට් එකේ බැටරි අයින් කරලා රීප්ලේස් කරන විදිය. ඉතින් අපි මේකේ වැඩ ගැල්ලක් දාලා බලමු. හරිම උරුබුහුටි කාර් එකක්. රිමෝට් එක ගත්තට පස්සේ අපිට මේක ඉස්සරහට පස්සට යන්න පුළුවන්. මේක එකපාරක් කිව්වට පස්සේ මේක පිටිපස්සට යන්න පුළුවන්. මේක දෙපැත්ත හරවන්න තියෙන්නේ. මේක ලයිට් කන්ට්‍රෝල් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන්. මෙන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම ලයිට් කන්ට්‍රෝල් කරන විදිය. මෙන්න මේක ඔබාගෙන හිටියම ලයිට් ඔෆ් වෙනවා. මේක ඔන් කරගෙන හිටියම ලයිට් වැඩ කරනවා. ඔබාගෙන හිටියම ලයිට් ඔෆ් වෙනවා. ඔන් කරගෙන හිටියම ලයිට් වැඩ කරනවා. ඊට පස්සේ මේක අපිට ස්පීඩ් තුනක් තියෙනවා. මේ කොළ පාට ලයිට් එක පත් වෙන ලෝ ස්පීඩ් එක. කහ පාට උරු ලයිට් එකක් පත් වෙන්නේ මීඩියම් එක. රතු පාට ලයිට් එකක් පත් වෙන්නේ හයි ස්පීඩ් එක. ඉතින් මම ලෝ ස්පීඩ් දාගන්නවා මෙතන. ලෝ ස්පීඩ් දාගෙන ඔයාලට කාර් එක ඔටෝ යවන්න ඕන නම් මෙන්න මේක ඔබාගෙන හිටියම නිල් පාට ලයිට් එකක් පත් වෙනවා මෙතන. දෙපාරක් ඔබවම නිල් පාට ලයිට් එකක් පත් වෙනවා. අපිට මේක ඉස්සරහට ඔබාගෙන ඉස්සරහට යවන්න ඕන නම් මේක එක දිගට ඉස්සරහට යනවා මේ විදියට. ඔය බලා ගන්න පුළුවන් මේ රෝද ඉස්සරහට කරගෙනවා. ඔයාලට තියෙන ඉස්සරහට හරවගෙන යන්න විතරයි. අපිට ඒක පිටිපස්සට යවන්න ඕන. එක දිගට පිටිපස්සට යවන්න පුළුවන්. ඔටෝම පිටිපස්සට යනවා. අපිට ඒක මේ මූඩ් එක අයින් කරගන්න ඕන නම් මේක එකපාරක් ගෙවුවම ඉවරයි. ඔයාලට තේරෙනවා ඇති. අපි ඉතින් වීඩියෝ කැලලකින් බලමු. ඉතින් මම ඔයාලට කිව්වනේ මේක රුපියල් 1400කට වගේ ඕඩර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. Alibaba account එකක් හදා ගන්න ඕනේ. අලුත් account එකක් හදාගත්තට පස්සේ ඔයාලට පළවෙනි ඕඩර් එක free shipping හම්බ වෙනවා.
ඊට පස්සේ ඔයාලට ෆ්‍රී ෂිපින් හම්බ වුණාට පස්සේ ඔයාලා මේක Alibaba එකේ ගිහිල්ලා ඔයාලා කැමති ඩිපෙන්ඩ් ඒ කියන්නේ RC කාර්යයක් තෝරගන්න ඕනේ සිලෙක්ට් කරලා ෆ්‍රී ෂිපින් අයිටම් සෙට් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා ඉතින් ඔයාලට අවශ්‍ය භාණ්ඩ RC කාර්යනේ ඔයාලට කැමති එකක් ඕඩර් කරගන්න පුළුවන් ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා සේලත් එක්ක කතා කරලා මැසේජ් එකක් දාලා ගෙන්න ගන්න තියෙන්නේ ඊට පස්සේ සේලට මැසේජ් එකක් දාලා ඔයාලා සේලත් එක්ක කතා කරන්න මේක එවන්න පුළුවන් සමහර අයිටම් තියෙනවා එකක් නෙමෙයි ගොඩක් බයි කරන්න ඕනේ ඉතින් සේලට මැසේජ් එකක් දාලා එක අයිටම් එකක් නේ වාට ඕනේ අයිටම් ගොඩක් ගෙන්නනවා නම් බිස්නස් කරන්න වගේ ඒක තවුලන්නේ නැහැ ඒක ඔයාගේ තීරණයක් ඉතින් ඒ විදිහට තමයි මේක ගෙන්න ගන්න තියෙන්නේ ලංකාවට ලංකාවෙත් තියෙනවා මේක විකුණන්න හැබැයි ලංකාවේ මේක ලොකු ගාණක් වෙනවා ලංකාවේ ඇතුලේ සාමාන්‍ය රුපියල් 5000ක් 6000ක් විතර වෙනවා ඉතින් Alibaba එකෙන් මේක රුපියල් 1400කට ගෙන්නනවා වගේ ඉතින් ඉතින් ඔයාලට ලොකු ලාභයක් තියෙනවා ඉතින් ඔයාලා try කරලා බලන්න තවත් මේ වගේ වීඩියෝ එකක් හැම වෙනකන් ගිහිල්ලා එන්න යාළුවෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අනිවාර්යයෙන්